මේ වෙද්දී ඔයා රජයේ ඉඩමක් මිලදීගෙන ඉන්නත් පුළුවන් නැත්නම් වගා කටයුත්තකට හෝ වෙනත් ඔයාගේ අවශ්‍යතාවයකට රජයේ ඉඩමක් මිලදී ගන්න අදහසකින් ඉන්නත් පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වටිනවා. දිගටම වීඩියෝ එකත් එක්ක රැඳී සිටින්න. අද අපි කතා කරන්නේ මේ රජයේ ඉඩම්. සුවර්ණ භූමි, ජය භූමි, බිම ඔප්පු, ඒ වගේ ඔප්පු තියෙන ඉඩම් විකුණන්න පුළුවන්ද? ඒකේ නීතිමය පැත්ත මොකද්ද කියලා තමයි අද අපි කතා කරන්නේ. ඉතින් ඔයාලට හිතෙන්න පුළුවන් ඉඩම් ගැන උපදෙස් දෙන්න මම කවුද කියලා හිතෙන්න පුළුවන්. ඉතින් මම ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. මම ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ වසර 10ක සේවයක් කරලා මේ වෙද්දි ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ හිමිකම් විමර්ශන නිලධාරියෙක් විදිහට සේවය කරන ගමන් තමයි මේ ඉඩම් දැනුම ඔයාලට ලබා දෙන්නේ. මොකද මම මේක ආරම්භ කරන්න හේතු වුණේ අපිට දිනපතාම අපි මිනිසුන්ව සාමාන්‍ය මිනිසුත් එක්ක ගැටෙනවා කියන්නේ ඉඩම් ප්‍රශ්නත් එක්කමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් අපිට තේරෙනවා මේ මිනිසුන්ට ඇත්තටම මේ දැනුමක් නොමැතිකමින් තමයි මේ ගැටලු වලට මුහුණ දීලා තියෙන්නේ කියලා. ඉතින් පොඩ්ඩක් හරි අපේ මේ අත්දැකීම් තුලින් ඔයාලා පොඩි හරි ප්‍රයෝජනයක් ලබයි කියලා හිතාගෙන තමයි මේ YouTube channel එක ආරම්භ කරේ. ඉතින් කදරින් ඉල්ලා සිටිනවා අපිව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. මොකද ඔයාලගේ ප්‍රතිචාරات එක්ක තමයි අපි ඉස්සරහට යන්නේ. මේකේ වීඩියෝ එකක් හරි පොඩ්ඩක් දාන්න මහන්සි වෙන්න ඕනේ. ඉතින් ඔයාලා කමෙන්ට් එකක් දැම්මොත් ඔයාලා subscribe කරොත් ඔයාලා අපේ වීඩියෝ එකක් share කරොත් තමයි අපිට ඉස්සරහට මේ වගේ දැනුමක් ලබා දෙන්න හිතෙන්නේ. හින්දා ආදරෙන් ඉල්ලා සිටිනවා අපි subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. රජයේ ඉඩම් කිව්වහම ඔයාලා අහලා ඇති සුවර්ණ භූමි, ජය භූමි, ඉසුරු භූමි, රන්බිම, එතකොට මධ්‍යම පාන්තික ඉඩම්, එතකොට රජයේ බදු ඉඩම්, දීර්ඝකාලීන බදු ඉඩම්, 99 බදු ඉඩම්, එතකොට මහවැලි ඉඩම්, එතකොට LRC ඉඩම්, ඔන්න වගේ විශාල පරාසයක මේ රජයේ ඉඩම් කියන එක පැතිරලා තියෙනවා. මම අද අදහස් කරන්නේ කතා කරන්න සුවර්ණ භූමි, ජය භූමි, රන්බිම, ඔය ඉසුරු භූමි කියන දීමනාපට්ට සම්බන්ධව තමයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාලා දන්නවත් ඇති බොහෝ දුරට, සමහරට නොදන්නවත් ඇති මේ දීමනාපට්ට එක එක නම් වලින් නිකුත් වුණාට මේක ඉඩම් සංවර්ධන ආරක්ෂා පන්ති යටතේ තමයි නිකුත් කරලා තියෙන්නේ. මේ සෑම දීමනාපට්ටයක්ම මේ කවරවල විවිධ වර්ණ වලින් විවිධ රූප දාලා මේක විවිධ නම් වලින් ආවට මේ සෑම ඔප්පුවකම අන්තර්ගතය එකයි. ඉඩම් සංවර්ධන ආරක්ෂා පන්ති නිකුත් කරලා තියෙන මේ ඔප්පුවල අන්තර්ගතය එකයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. මේ කවරේ වෙනස් වුණත් එතකොට මේකේ රූප වෙනස් වුණා කියලා ඇතුලේ අන්තර්ගතයේ වෙනස් වීමක් වෙන්නේ නැහැ. ඔයාලා මේ ඔප්පුවක් දැකලා තියෙනවා නම් පිටිපස්සේ අන්තිම පිටුවේ බලන්න කොන්දේසි කිහිපයක් තියෙනවා. ඉතින් මේ කොන්දේසි කිහිපයේ අවසාන කොන්දේසි කියවල බලන්න මේකේ තියෙන්නේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ ලිඛිත අවසරකින් තොරව මේ ඉඩම හෝ ඉඩමේ කොටසක් බැහැර කළ නොහැකි කියලා තමයි මේ කොන්දේසිය තියෙන්නේ. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? මේ ප්‍රාදේශීය ලේකම්වරයා යටතේ තමයි මේ ඉඩම තියෙන්නේ. ඔයාලා ඔච්චර මේක වගා කරලා සංවර්ධනය කරත් ඉඩම භුක්ති විඳීමේ අයිතිය ඔයාලට තියෙනවා. නමුත් මේ ඉඩමේ අයිතිය සම්බන්ධව බාරව ඉන්නේ ප්‍රාදේශීය ලේකම්වරයා තමයි. එතකොට මේ ප්‍රාදේශීය ලේකම්වරයා බාරව ඉන්නේ මේක රජයේ ඉඩමක් හින්දා. ඉතින් මේ සියලුම ඔප්පුවක්ම නිකුත් කරලා තියෙන ඉඩම් සංවර්ධන ආරක්ෂා පන්තේ මේ පනතේ අරමුණ උනේ ශ්‍රී ලංකාවේ ගොවි පන්තිය. ඒ කියන්නේ අඩු ආදායම්ලාභී ගොවි පන්තියේ ජීවිතය නගා සිටුවීම සහ ශ්‍රී ලංකාවේ කුෂිකර්මාන්තය දියුණු කිරීම. ඉතින් මේ අරමුණින් තමයි එතකොට අඩු ආදායම්ලාභීන්ට කුෂිකර්මය ගැන උනන්දුවක් දක්වන්නන්ට රජයේ ඉඩම් නොමිලේ ලබා දුන්නේ. ඉතින් මේ නොමිලේ ලබා දීලා තියෙන්නේ මේක කුෂිකර්මාන්තයේ ඔයාලට පදිංචි වෙන්න ඉන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. ඉතින් මෙහෙම ඉඩම් ලබා දෙද්දී අතර මේක කොන්දේසි සඳහන් කරලා තියෙනවා. ඉතින් අවසාන කොන්දේසිය මම කිව්වා ඒක ප්‍රාදේශීය ලේකම්වරයාගේ අවසරය මත තමයි බැහැර කරන්න ඕනේ කියලා තියෙන්නේ. ඒකෙන් කියන්නේ මේ ඉඩම හිතුමනාපෙට ඔයාලට සින්නක් කර ඔප්පුවක් වගේ Tamanට කැමති වෙලාවක මේකෙන් කොටසක් කඩලා විකුණන්න හරි නැත්නම් මුළු ඉඩමම වෙනත් පාර්ශවයක් සතු කරන්න බෑ. එතකොට මේක බැහැර කිරීමේ ක්‍රමවේද දෙකක් තියෙනවා. එකක් තමන්ගේ පවුලේ කෙනෙකුට, තමන්ගේ දරුවෙකුට එතකොට පනත සඳහන් කරලා තියෙන ඥාතිත්ව සම්බන්ධයක් තියෙනවා. ඒ කට්ටියට මේක ඔයාලට පැවරීමක් කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. හැබැයි ඒකත් තමන්ට හිතුමනාපෙට බෑ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශය හරහා තමයි ඒ පැවරීම සිද්ධ කළ යුත්තේ. එතකොට මම අද කතා කරන්නේ පිටස්තර පුද්ගලයෙකුට
විකිණීම් කටයුත්තක් කරන්න පුළුවන්ද කියන එක ඇත්තටම විකිණීම කියන එක මේ පනතේ කොහෙවත් සඳහන් කරලා නැහැ. ඇත්තටම කිව්වොත් මේ රජයේ ඉඩම් විකුණන්න බෑ. නමුත් ඔයාට පුළුවන් මේක ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය සහිතව වෙනත් කෙනෙකුට පවරන්න. ඥාතිත්වයක් නොවන වෙනත් කෙනෙකුට පවරන්න ඕනේ. ඒකට හැබැයි ඔයා ප්‍රාදේශීය ලේකම් තුමාට තහවුරු කරන්න ඕනේ වාට වෙනත් ඉඩම් තියෙනවා. මේ ඉඩම විතරක් නෙමෙයි තව ඉඩම් තියෙනවා. මේ ඉඩම වෙන බාහිර පාර්ශවයකට දුන්නා කියලා මේ ඉඩම අයිතිව අත්හැරියා කියලා ඔයාගේ ජීවනෝපායට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. මේකෙන් ඔයාට ගැටලුවක් වෙන්නේ නැහැ කියලා ඔයා සනාථ කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි ප්‍රාදේශීය ලේකම්වරයා අවසරයක් දෙන්නේ. එතකොට ප්‍රාදේශීය ලේකම්වරයා සෑහීමකටපත් වෙනවා නම් ඔයාගේ ඉල්ලීම සලකා බලලා එයා අනුමැතියක් දෙනවා. අන්න එතකොට ඔයාට පුළුවන් මේක වෙනත් බාහිර පාර්ශවයකට පවරන්න. ඉතින් ඔයා ඉඩම් පවරන්න සුදුසුකම් ලැබුවත් ගන්න කෙනා එයා මේ ඉඩම ලබන්න සුදුසුද කියලා තහවුරු කරන්න ඕනේ. එතකොට එයා රජයේ සේවකෙක් වෙන්න බෑ. රජයට බදු ගෙවන ඉහළ ආදායම්ලාභියෙක් වෙන්න බෑ. සාමාන්‍ය ගොවි පන්ති කෙනෙකුට තමයි මේක අයදුම් කරන්න අවස්ථාවක් තියෙන්නේ. එතකොට ඒකත් ප්‍රාදේශීය ලේකම්තුමා අනුමත කරාට පස්සේ ප්‍රාදේශීය ලේකම්තුමා ඔයාට දැන් ඉඩම විකුණන්නේ වා කියමුකෝ. ඔයාට අවසරය දෙනවා මේ ඉඩම වෙනත් කෙනෙකුට බැහැර ගන්න. එතකොට ඒ ලිඛිත අවසරයක් දෙන්නේ. ඔයාට පුළුවන් ඒ අවසරයත් එක්ක නොතාරිස් කෙනෙක් කරා ඔයාගේ දීමනා පත්‍රයේ අයිතිය වෙන කෙනෙකුට පවරන්න. එහෙම අයිතියක් නැතුව මේකට වෙනම නොතාරිස් කෙනෙක් ලවා ඔප්පු ලියාගත්තත් මේක ඉඩම් රෙජිස්ටර් කාර්යාලයේ රෙජිස්ටර් කරන්න බෑ. රෙජිස්ටර් වෙන්නේ නැහැ. මොකද මේක රජයේ ඉඩමක් හින්දා. එහෙම රෙජිස්ටර් නොකර කොච්චර ඔප්පු ලියාගත්තත් ඒකට නීත්‍යානුකූල බවක් එන්නේ නැහැ. ඔයාලා දන්නවත් ඇති. ඔප්පු ලියාගත්තට වැඩක් නැහැ. ඉඩම් රෙජිස්ටර් කාර්යාලයේ ලියාපදිංචි වුණාම තමයි ඒක නීත්‍යානුකූල බවක් එන්නේ. ඉතින් අනිවාර්යෙන් ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය සහිතව ඔයා ඉඩමක් ගන්නව නම් ගන්න. නැත්තම් නිකන් අතයට කරන ගනුදෙනුවක් වගේ ඉඩම ගත්තොත් වෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තමයි මේ ඔප්පුවේ අයිතිය සම්බන්ධව තියෙන සියලුම තොරතුරු තියෙන්නේ. එතකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තියෙන තොරතුරු වෙනයි. දැන් ඉඩම ඔයා අරගෙන ඔයා භුක්ති විඳිනකොට ඔයාගේ විස්තර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වෙලා නැහැ. එතකොට එතන ගැටලුවක් වෙන්න පුළුවන්. ඔයාට සමහරට අඩු මුදලකට මේක ලැබෙන්න පුළුවන්. නමුත් ඔයා ඊටම සංවර්ධනය කළා ගොඩක් මහන්සි වෙලා වියදම් කළා ඉදිරි කටයුත්තක් මොකක් හරි ලෝන් එකක් ගන්න ගියත් හදිසියක් වෙලා මේක විකුණන්න ගියත් විකුණන්න බෑ. මොකද වෙන කෙනෙකුට මේක අයිති. එතකොට අයිතිය යන්නේත් පසු උරුමය යන්නේ අර මුල් දීමනා පත්‍රකරුවගේ දරුවන්ට එයාගේ උරුමකරුවන්ට තමයි මේකේ අයිතියක් යන්නේ. ඔයා මේ ඉඩම අර නිකන් ප්‍රෞද්ගලික ගනුදෙනුවක් කරලා අරගෙන තිබුණොත් එතන ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන් රජයේ ඉඩමක් ගන්නවා නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අවසරය මත පමණක් ගන්න. නැත්නම් ඔයාලා ලොකු අමාරුවක වැටෙන්න පුළුවන්. ඉඩම තියෙන්න පුළුවන්. ඉඩම ඇත්තටම කාටවත් බෑ ඔයාගේ ඉඩම ඔයා දැන් එහෙම ගත්තා කියලා ආයේ ඉඩම රජයට පවර ගැනීමක් කරන්නේ නැහැ ඇත්ත වශයෙන්ම. නමුත් නීතිමය පැත්තෙන් ඔයාට ලොකු ගැටලු වෙන්න පුළුවන්. ඔයා මේ ඉඩම එහෙම නීත්‍යානුකූල අයිතියක් නැතුව නීත්‍යානුකූල ලියාපදිංචියක් නැතුව භුක්ති විඳොත් අනිවාර්යෙන් ඉස්සරහට ගැටලුවක් වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඔය සුවර්ණ භූමි, ජය භූමි, රන් බිම ඒ වගේ ඉඩමක් ගන්නවා නම් අනිවාර්යෙන් මේ නීත්‍යානුකූල ක්‍රමවේදයේම අනුගමනය කරන්න කියලා තමයි උපදෙස් දෙන්න තියෙන්නේ. මොකද නැත්තම් අමාරු වැටෙන්න පුළුවන්. ඕන කෙනෙක් දැන් තර්ක කරයි මේක අපි මෙහෙම කරා කියලා. නමුත් නීත්‍යානුකූල ක්‍රමවේදය අරක තමයි. ඒ ඇරෙන්න වෙන අතරමැදි පාර්ශවයන්ට මුදල් දීලා අමාරු වැටෙන්න එපා කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඒ වගේම දැන් ඔයාලා එහෙම බාහිර පාර්ශවයකට ඉඩමක් පවරනවා නම් එතන අනිවාර්යෙන් මුදල් ගනුදෙනුවක් සිදු කරනවානේ. ඒ මුදල් ගනුදෙනු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඒව අදාළ නැහැ. ඒක ඔයාලා කරන වෙනම ගනුදෙනුවක් විදිහට තමයි ඒක යන්නේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කරන්නේ අර නීත්‍යානුකූල ක්‍රමවේදයට අර මුල් දීමනාකරුට ඉඩම අනවශ්‍යයි කියලා එයා ඉල්ලීමක් කරනවා. එතකොට ඒක සුදුසු තවත් කෙනෙකුට පවරලා දෙන එක තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කරන්නේ. එතන මුදල් ගනුදෙනුවක් වෙන එක ඕගොල්ලෝ වෙනම කරගන්න ඕනේ. ඒක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රජයේ නිලධාරීන් මැදිහත් වෙන්නේ නැහැ ඒවට. එහෙම මුදල් ගනුදෙනු සිදු කිරීමක් ගැන ඔය ඉඩම් සංවර්ධන ආරක්ෂා පන්තියේ කිසිම දැනක සඳහනක් කළත් නැහැ.
ඒ හින්දා පටලව ගන්න එපා. මේ ඉඩම් විකුණන්න බෑ. පැවරීමක් කරන්න පුළුවන්. පැවරීමක් වෙද්දී තමයි අර මුදල් ගන්න දෙනවා ඔයාලා අතර සිද්ධ වෙන්නේ. එහෙම දෙයක් තමයි අතර මේක කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට මේක පැහැදිලි වෙන්නේ නැති කියලා මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලා එහෙම ඉඩමක් අරගෙන තියෙනවා නම් හරි මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපි තවත් මේ වගේ වටිනා වීඩියෝ එකකින් හමු වෙමු.